ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන එක්දින තරඟාවලියේ තෙවන එක්දින තරඟය ජූනි 9 වෙනිදා ශ්‍රී ලංකා වේලාවෙන් අලුයම 1ට ජමේකාවේ සර්බිනා පාක් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. එම තෙවන සහ අවසන් එක්දින තරඟයේ ක්‍රීඩා කරන ශ්‍රී ලංකා ක්‍රීඩකින් 11 දෙනාගේ සංචිතය මේ වන විට නිල වශයෙන් වාර්තා වී තිබෙනවා. වර්ෂාවේ හේතුවෙන් දෙවන එක්දින තරඟය එකදු පන්දුවක් හෝ නොයවා අත්හැර දැමීමට විනිසුරුවන් තීරණය කළා. පළමු තරඟයේ සිදු කළ වෙනස්කම් ඒ අයුරින්ම තෙවන තරඟය සඳහා ඉදිරියට රැගෙන යාමට ශ්‍රී ලංකා කණ්ඩායමේ කළමනාකාරීත්වය තීරණය කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරණයේ කිසිදු වෙනසක් සිදු කර නොමැති අතර පැතුම් නිස්සංක සමගින් උපනායක කමිදු මෙන්ඩිස් මෙවරත් ශ්‍රී ලංකා ඉනම ආරම්භ කිරීමට නියමිතයි. කණ්ඩායමේ සෙසු පිතිකරුවන් දෙස බැලීමේදී අංක 3 ස්ථානය සඳහා නායක කුසල් මෙන්ඩිස් ක්‍රීඩා කරන අතර අංක 4 ස්ථානයේ නවක ක්‍රීඩක පවන් රත්නායකද අංක 5 ස්ථානයේ හිටපු නායක චරිත් අසලංකද පළමු තරඟයේ සුවිශේෂී දක්ෂතා දැක්වූ ජනිත් ලියනගේ අංක 6 ස්ථානයේනොත් සුපිරි තුන් ඉරියව් ක්‍රීඩක වනිදු හසරංග අංක 7 ස්ථානයේනුත් ක්‍රීඩා කිරීමට නියමිතයි. එමෙන්ම එළබෙන ලෝක කුසලාන ඉලක්ක කරගනිමින් කණ්ඩායමට කැඳ වූ මිලන් රත්නායක අංක 8 ස්ථානයේ ක්‍රීඩා කරන අතර කණ්ඩායමේ ප්‍රධාන දඟපන්දු යවන්නා ලෙස මහිස් තීක්ෂණද වේගපන්දු බලෑනිය මෙහෙවීමේ වගකීම සුපිරි වේගපන්දු යවන ක්‍රීඩක දුස්මන්ත චමීර සහ නවක ක්‍රීඩක එෂාන් මාලිංග වෙත පැවරී තිබෙනවා. එෂාන් මාලිංගව දෙවන තරඟය සඳහා කණ්ඩායමට නම් කර තිබුණත් වර්ෂාව හේතුවෙන් ඔහුට ක්‍රීඩා කිරීමට අවස්ථාව හිමි වූයේ නැහැ. ඒ අනුව පළමු තරඟයේ ක්‍රීඩා කළ අසිත ප්‍රනාන්දුට පමණක් සිය ස්ථානය අහිමි වී ඇති අතර සෙසු ක්‍රීඩකයන් සියලු දෙනාම මෙම තීරණාත්මක සහ අවසන් තරඟයේ ක්‍රීඩා කිරීමට නියමිතයි. විශේෂම දේ තමයි තුන්වන තරඟයේ පැවැත්වන දිනේත් ජමේකාවේ සර්බිනා පාක් අවට ප්‍රදේශයේ වැසි සහිත කාලගුණයක් ඇතිවිය හැකි බවට කාලගුණ වාර්තා අනාවැකි පළ කර තිබීමයි. යම් හේකින් මෙම අවසන් තරඟයටත් වැස්සෙන් බාධා එල්ල වූහොත් තරඟය අතහැර දැමීමට සිදුවනවා. නමුත් වර්ෂාවෙන් බාධාවක් නොවී සම්පූර්ණයෙන්ම තරඟය පැවැත්වුවහොත් ඒ කණ්ඩායම් දෙකටම පීඩනයක් ගෙන දෙන සටනක් වනු ඇති. තරඟාවලිය සම මට්ටමකින් අවසන් කර තමන්ගේ මව්බිමේ ගෞරවය රැක ගැනීමට කොදෙව්වන් උපරිම ශක්තිය යොදවද්දී ශ්‍රී ලංකා කණ්ඩායම වසර 23කට පසු කොදෙව් දේශයේ ලබන ඒ ඓතිහාසික ජයග්‍රහණයක් බලා සිටිනවා. 1-0ක් ලෙස තරඟාවලියේ පෙරමුණ පසුවන ශ්‍රී ලංකා කණ්ඩායම අද තරගයේ ජයගෙන ඓතිහාසික කොදෙව් සංචාරයේ ජයග්‍රහණයෙන් නිම කිරීමට හැකි වේද? ඔබේ අදහස පල්ලෙහින් කමෙන්ට් කරන්න. ක්‍රිකට් පිටියේ මෙවැනි අලුත්ම සහ උණුසුම් පුවත් එසනින් දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න. ඔබ සැමට ජයග්‍රාහී දිනයක්.